මේ වාහනේ ගාලා වටෙන් ඉබි වතුර දාලා හොඳට ආරක්ෂා කරපු තැන. ඒතර ඔය තියෙන මකර කට තියෙනවනේ මකර කටෙන් අවුරුදු දවස් 365ෙම වතුර එනවා. වතුර ඇවිල්ලා හරහට පීල්ලක් තිබ්බා. ඒ පීල්ලට වැටිලා ඔය පාත්තර දෙක පිරලා ඉතින්ලා යන තමයි හදලා තියෙන්නේ. ඒතකොට ඔව් ඒක තමයි කියන්නේ මේ ඊට පස්සේ ඕකෙන් දැන් වතුර එන්නේ නැත්තේ උඩින් පුරාවිද්‍යාවකින් වහලා එහා පැත්තේ ටැංකිය වලට ගහලා බට වලින් වලගෙන බිබ්බේ වතුර. ඒ මුල් කාලේ ආවද? ඕකට ආපු වතුර තමයි. හේතුව ලොකු ළමයි වගේ ලොකු නඩාපුවම ඕක උඩ නැගලා වතුර ගන්නවා. එතකොට ওই පාත්‍ර දෙක විනාශ වෙනවා. ඒ විනාශය වලක් සුබ දවසක්. අලුත් වැඩසටහනකින් අපේ ජම්බුද්වීපේ වැඩසටහන නැත්නම් චාරිකාව ආරම්භ කරන්න කියලා මම තීරණය කරා. අපේ ආර්ථිකේ, රටේ ආර්ථිකේ, ලෝකේ ආර්ථිකේ එදා තිබුණු තත්ත්වය සහ අද තිබුණු තත්ත්වය පොඩක් විමසා බලමු. එතකොට අපිට යමක් තේරුම් ගන්න අවබෝධයක් කරගන්න හැකියාව තියෙනවා. ආර්ථිකය කියලා ගත්තයින් පස්සේ එක ආර්ථිකය ධනය, මේ ධනය ආර්ථිකය. මේ ආර්ථිකයට බද්ධ වෙන්නේ සමාජය, සමස්ත සමාජය. ඒතකොට දෙකට වැටෙන්නේ සමාජය. දෙක සමාජය. ඊට පස්සේ මේ සමාජයත් ආර්ථිකයත් බද්ධ වෙන්නේ සබාදාම සහ පරිසරයේ තියෙන භෞතික සම්පත් උපයෝගී කරගෙන ප්‍රයෝජනය කරන තමයි මේ ආර්ථිකය සහ සමාජය ගොඩනගන්නේ. ඒක තුනටයි කියන්නේ පරිසරය. මේ අද වර්තමානයේ ලෝකයේ පවතින තත්ත්වය. අද වර්තමානයේ පවතින තත්ත්වය. එකට එනවා ආර්ථිකය, දෙකට සමාජය, පරිසරයේ සබාදාම වැටෙන්නේ තුනට. එදා අතීතයේ තිබුණේ මේකේ අනිත් පැත්ත. අද මේ ක්‍රමයක තියෙන නිසා තමයි සබාදාමට අපි අභියෝග කරන්න ගිහින් තමයි සබාදාමෙන් අපිට රිටර්න් එක මේ වගේ දේවල් ලෝකෙට සහ අපිට ලැබෙන්නේ. බුද්ධි විඳින්නේ නෙමෙයි. එදා තිබුණේ එකට තිබුණේ පරිසරය. එකට තිබුණේ පරිසරය. පරිසරය රැකගන්න සබාදාම ගස්වැල් සතාසිව්පා රැකගෙන තමයි සමාජය පවත්වන්න ආවේ. සමාජය. අන්න ඒ දෙක පාත්‍රයව තමයි කුසකර්මාන්තේ ධනවත් පුද්ගලයෝ දා බිහි වෙන්නේ. කියන්නේ ආර්ථිකය හැදෙන්නේ. අන්න තුන තමයි ආර්ථිකය. ආර්ථිකයට නෙවෙයි තුන. ඒ කියන්නේ ආර්ථික විද්‍යාවට අනුව අපේ අසීමිත අවශ්‍යතාවයන් බලාපොරොත්තු සපුරා ගන්න. අපේ අවශ්‍යතාවයන් අසීමිතයි. අපේ තණ්හා වැඩි අසීමිත බලාපොරොත්තු අවස්ථාන සපුරා ගන්න යොදාගන්නේ පරිසරයේ තියෙන සබාධාම සීමිත සම්පත් ප්‍රමාණය. ඕක තමයි වර්තමාන ස්වභාවය. වර්තමානයේ. ඒක නිසා තමයි අපිට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. අතීතයේ තිබෙන මොකද්ද? සීමිත සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒක පරිසරයේ මේ පරිසරයෙන් ලබා ගන්න සම්පත් ප්‍රමාණය සීමිතයි. ඒකට බලාපොරොත්තු ලොකු බලාපොරොත්තු අසීමිත බලාපොරොත්තු තියාගත්තේ නැහැ. අල්පේච ජීවිතයක් මිනිස්සු ගත කරේ. ඒ සීමිත සම්පත් කළමනාකරණය කරන තමයි ඉදා අතීතයේ මිනිස්සු ජීවත් වුනේ. ඒ නිසා තමයි මේ පරිසරය රැකුනේ. ඔන්න ඔය කාරණා ටික මම මතු කරලා දුන්නේ. අපේ ওই දේවල් ටික අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් ධනවත් පුද්ගල ජීවත් වුණු ප්‍රදේශ තමයි නැගෙනහිර පළාත. ඔය නැගෙනහිර වන්දනා ගමනේදී ওই ස්ථාන ටික අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් අතීතයේ කළමනාකරණය කළ කොහොමද තිබුණේ? ඒවා ඒ ගොඩනැගිලි සහ ඒ නටබුන් දැක්කයින් පස්සේ ජේතවනාරාමයේ, පූර්වාරාමයේ, වේළුවනාරාමයේ ඒ වගේම ඔබ කවුරුත්ම දන්න විශේෂයෙන් මේ හැරි මම පෙන්වන්න බලාපොරොත්තු වෙනවා අචිරවතී නදිය. පටාචාරාවගේ චරිතය ගැට ගැහුණු අචිරවතී නදිය විශේෂයෙන් පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ ස්ථාන ටික අඟුලිමාල සෑය ස්ථාන 8ක් 9ක් විතර තියෙනවා. ඒ නැගෙනහිර පළාතේ. නැගෙනහිර පළාතේ තමයි සස්ත්‍රීකම ධනවත් පුද්ගලයෝ සිටුවරු රජවරු හිටියේ. අන්න ඒවා අපිට ඇස් දෙකෙන් දැක බලා ගන්න හැකියාව මේ වන්දනා කමට යන අවස්ථාව ලැබුණොත් ලබන මාසයේ මුල වගේ සාමාන්‍ය අපි සැලසුම් කරලා තියෙනවා. ඒතකොට අද තියෙන වර්තමාන තියෙන ආර්ථිකෙත් එදා තිබිච්ච ආර්ථිකෙත් සංසන්දනය කරලා සැසඳීමක් කරන්න හැකියාව තියෙන මෙන්න මෙයා ගිහින් බැලුවා පස්සේ ඒ ගොඩනැගිලි ඒ ස්ථාන කළමනාකරණය කරේ කොහොමද කියලා ඇස් දෙකෙන් දැක බලා ගත්තම පස්සේ ඔබගේ ජීවිතේට මේක බද්ධ කරගත්තොත් ඔබගේ අනාගතයට වර්තමානයේ යම් ප්‍රශ්න ගැටලු තියෙනවා කළමනාකරණ ගන්න මම හිතන ගොඩාක් හැකියාව තියෙන. ඒ නිසා මේ වන්දනා ගමනේදී විශේෂයෙන්ම වැදගත් වෙන එදා ආර්ථිකෙත් අද තියෙන ආර්ථිකෙත් අතර වෙනස හඳුනා ගැනීම හැකියාව තියෙන මේ නැගෙනහිර වන්දනා ගමනක නැගෙනහිර චාරිකාවේ අපිට යන්න පුළුවන්කම තියෙනවා. ලබන මාසේ මුල සාමාන්‍යයෙන්
අවස්ථාව ලබා ගන්න පුළුවන්. මේ ස්ථාන තමයි අපි ඉතිහාසගත වශයෙන් හඳුන්වන ජේතවනාරාමය. ඔබ දන්නා ජේතවනාරාමය කියන්නේ බුදුන් වහන්සේ අවුරුදු 20කට වැඩි කාලයක් වැඩ වාසය කරපු ස්ථාන තමයි ජේතවනාරාමය. ඒ ජේතවනාරාමයේ ඔබ දන්නවා ඉතිහාසයේ පොතපතේ සඳහන්ව තියෙනවා සඳුල්ලියෙන් නිර්මාණය කරපු පිළිමය. සඳුල්ලි පිළිමය තිබුණා කියලා. නමුත් මේ සඳුල්ලියෙන් නිර්මාණය කරපු පිළිමය අරගෙන පස්සේ විරාපත් වෙලා ගියන් පස්සේ ඊට පස්සේ තමයි මේ පිළිමය නිර්මාණය කරන්නේ. ඒක සංකේතයක් වශයෙන්. ඒක බලා ගන්න. මේ ස්ථානයේ ජේතවනාරාමයේ ස්වභාවය තමයි දැන් වර්තමානයේ නියම් වඩුර මේ කුඩිච්ච ස්වභාවයන් වෙනස් කරගෙන යනවා. ප්‍රධාන දොරටු හතරක් මේ ජේතවනාරාමයේ තියෙනවා. තුන්තරේයි ලකුණු නැගෙනහිර බටහිර වර්ගය. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ ජේතවනාරාමයේ මේ ස්ථාන. ඔබ දන්නවා ජේතවනාරාමයේ ඇතුළේ ප්‍රධාන කුටි හතරක් ගැන ඉතිහාසයේ වගේම ත්‍රිපිටකයේ සූත්‍රවල දේශනා කරනවා. පණේරු කුටිය, කොසම්බි කුටිය, ඒ වගේම සලල ගෘහය, ඒ වගේම බුදුන් වහන්සේ සිටපු ගඳ කෙළි. මෙන්න මේ ස්ථානය අපිට දකින්න පුළුවන්. මෙන්න මේක තමයි බුදුන් වහන්සේ වැඩ වාසය කරපු නැත්නම් දන්සත මණ්ඩප නැත්නම් බුදුන් වහන්සේ වැඩ වාසය කරපු ඒ කුටිය. මේ කුටි හතරක් ගැන සඳහන් කරලා තියෙනවා. කුටි හතර කියන්නේ ආනන්ද සාමණේර වහන්සේටත් සරියුත් මුගලන් ස්වාමීන් වහන්සේ වලටත් සහ බුදුන් වහන්සේටත් මේ කුටි හතර නිර්මාණය කළා තියෙනවා. මේක තමයි බුදුන් වහන්සේ වැඩ වාසය කරපු කුටිය. මෙතනද තමයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. උන්වහන්සේ වැඩ සිටි කුටිය තමයි මෙන්න මේ කොට දකින්න පුළුවන්. මේක ඉන්දියාවේ ගියානම් මෙවැනි දේවල් වලට දකින්න පුළුවන් ප්‍රමාණය තනිකොට ගැඩුලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අද ඔබට බලා ගන්න පුළුවන්. මෙන්න මේ තනිකොට කළු ගලෙන් නිර්මාණය කරන්නේ කළු ගල් දැන් පස්සේ පූර්ව ආයුර්වේදීය ඉස්සරහින් ගාලා ඒතරම්ම පොලිස් කරන්නේ නැති මට පිළිතුරු තමයි ගල් නිර්මාණය කරන්නේ. මේක තමයි ජේතවනාරාමයේ බුදුන් වහන්සේගේ ප්‍රධාන කුටිය.